හරි ඉතින් හැමෝම වේල් ක්ලබ් එකට ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ ඔයාලා දන්නවා අපි The Whale Club Premium Indicator එක. එහෙම නැත්නම් TWC Premium Indicator එක ලොන්ච් කරලා තියෙනවා. ඉතින් ඒකේ අලුත්ම version එක තමයි අපි ළඟදී රිලීස් කරේ version 6.3. ඉතින් මේ version එකත් එක්ක කොහොමද මේ indicator එකෙන් trade කරන්නේ? හරියටම trade කරන්නේ කොහොමද කියලා ඔයාලට ටියුටෝරියල් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. හරි. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලට විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ indicator එක 100%ක්ම මම බිල් කරපු indicator එකක් නෙමෙයි. මේක foreign top trader කෙනෙක් හදපු indicator එකක්. ඉතින් ඒකේ access එක මට යම් විදිහකින් හම්බ වුණා. ඒ හම්බෙච්ච access එකේ මේ indicator එකේ තිබ්බ අඩුපාඩු හදලා මම මේක අලුතින් optimize කරලා සහ අලුත් දේවල් අලුත් features කීපයක් එකතු කරලා මේක කලින්ට වඩා වැඩ කරන තත්ත්වයට මම මේක rebuild කරලා තියෙනවා. ඉතින් සමහරට ඔයාලා මේ version එක වගේම තව එක version දැකලා ඇති මේ indicator එකේ එක traders ලා ගාව තියෙනවා. හැබැයි ඒ තියෙන හැම version එකකටම වඩා මේක මම වගකීමක් අරන් කියන්නේ මේක optimize කරලා හදලා තියෙන්නේ සහ මේක repainting 100%ක්ම repainting නැති indicator එකක් විදිහට තමයි මම මේක ගෙනල්ලා තියෙන්නේ. හරි. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු දැන් indicator එකේ. indicator එකට යනකොට ඔයාලට මේ indicator එක මුලින්ම අපි බලමු add කරගන්නේ කොහොමද කියලා ඔයාලගේ chart වලට. right. ඉතින් chart වලට add කරගද්දින් මතක් කරගන්න ඕන කාරණාව තමයි ඔයාලට මේ indicator එක public බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ indicator එක ඔයාලට invite only script එකක් විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ මම තමයි මෙහෙන් access එක දෙන්නේ ඔයාලට. එතකොට මේ indicator එක ඔයාලට හම්බ වෙන්නේ මේ විදිහට ඔයාලට indicator add කරන තැනට ගිහිල්ලා මෙතන invite only කියන කොටසට ගියාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට indicator එක හම්බ වෙලා තියෙන්නේ access එක. ඉතින් මෙතන script name කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට indicator එක chart එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේක බලද්දිම පේනවා මේක මේ indicator එක හදලා තියෙන්නේ තනිකරම SMC base කරගෙන. එහෙම නැත්නම් smart money concept එක base කරගෙන. ඉතින් market structure එකේ ඉඳලා FEG order block වගේ යනකම්ම මේ indicator එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ interface එක තමයි තියෙන indicator එකේ. මෙතන ඔයාලට මම අර කලින් කිව්වා වගේ SMC base කරගෙන SMC concept එකට අදාළව මේ indicator එකේ automatic drawing එකක් පෙන්නනවා chart එකේ. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන දකුණු පැත්තේ කෙරවලින් trend box එකක් එහෙම නැත්නම් trend dashboard එකක් පෙන්නනවා. මේකේ 1 day ඉඳලා 4 hour 1 hour 50 minute වගේ time frame වලට යනකම් trend එක මේ විදිහට පෙන්නනවා. ඉතින් ওই විදිහට තමයි indicator එකේ interface එක ඔයාලට දැක ගන්න හම්බ වෙන්නේ. හරි. එතකොට ඔයාලට මෙතන මේ indicator එකේ setting වලට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට setting එක බලා ගන්න පුළුවන්. ඒකෙදිත් ඔයාලට මේ market structure එක මෙතන swing market structure එක internal එක හැමදේම බලා ගන්න පුළුවන්. දැන් හැමෝටම වෙන ප්‍රශ්නයක් තමයි මේ indicator එක එක්ක trade කරනකොට ඔයාලට මේ SMC concept එක සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න ඕනද කියන කාරණාව. ඉතින් ඒකට මම මෙහෙම කතාවක් කියන්නම්. ඔයාලා මේ indicator එකත් එක්ක trade කරනකොට මේ SMC ගැන හොඳ දැනුමක් තියෙනවා නම් ඒක extra qualification එකක් ඔයාලට මේකත් එක්ක හරියට නිවැරදි trade එකක් ගන්න. හැබැයි සාමාන්‍යයෙන් ඔයා මේකට අලුත් trader කෙනෙක් නම් එහෙම නැත්නම් මේ SMC concept එකට අලුත් කෙනෙක් නම් ඒත් ඔයාට මේ indicator එකත් එක්ක use කරලා වැඩි winning rate එකක් එක්ක high winning rate එකක් එක්ක entries ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මම ඒ කොහොමද කියන එක කියලා දෙන්නම්. හරි. ඉතින් ඔයාලට මෙතන indicator එකේ setting වලට ගියාට පස්සේ මේ විදිහේ මේ දේවල් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ colors අවශ්‍ය නම් කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි දැන් මම මේක හදලා තියෙන්නේ මගේ chart එකට අවශ්‍ය කරන විදිහට. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ වගේ මේ තියෙන colors වෙනස් කරලා හදා ගන්න පුළුවන්. right. ඉතින් මම මේ විදිහට මේක chart එකට apply කරගන්නවා. කරගත්තට පස්සේ ඔයාලට මේ පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ විදිහේ දේවල් ටිකක් තමයි indicator එකෙන් තියෙන්නේ. right. ඉතින් මේකෙන් දැන් අපි බලමු කොහොමද හරියට trade එකක් ගන්න කියන කාරණාව. මම මේකට strategies දෙකක් ඔයාලට අද කියලා දෙනවා. එකක් තමයි ඔයාලා මේ SMC concept එක ගැන සාමාන්‍ය දුරට හරි දන්න කෙනෙක් නම් ඔයාලට ඒ strategy එකකින් සෑහෙන හොඳ entries ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ SMC concept එකට අලුත් කෙනෙක් නම් ඒත් ඔයාලට මේකෙන් entries ගන්න පුළුවන්. ඉතින් අපි දැන් පළවෙනි strategy එකට යමු. හරි, දැන් අපි පළවෙනි strategy එකට යනවා. පළවෙනි strategy මම අර කලින් කිව්වා වගේම SMC ගැන සාමාන්‍ය දැනුමක් හරි තියෙන්න ඕනේ මේ strategy එකෙන් ඔයා trade කරනවා නම්. හරි. එතකොට strategy එකට යන්න කලින් මේ indicator එකේ තියෙන setting එකක් මම වෙනස් කරගන්නවා. ඒකට මම indicator එකේ setting වලට ගිහිල්ලා යට තියෙනවා input උඩ තියෙනවා input කියලා ඉන්නේ. ඒක option එකේදී යටම තියෙනවා fair value gap කියලා කොටසක්. අනේ fair value gap කියන එක off වෙලා තමයි indicator එකේ තියෙන්නේ. ඒක මම on කරගන්නවා මේ විදිහට. එතකොට ඔයාලට මේ chart එකේදී FVG එහෙම නැත්නම් fair value gap පෙන්වන්න ගන්නවා. ඒකෙදී ඔයාලට default setting වල දීලා තියෙන්නේ show last 5 කියන එක. ඒ කියන්නේ ඔයාලට මේ FVG live market එකේ ඉඳලා ආපස්සට පෙන්වන්නේ 5යි.
right ඉතින් මේක මේ විදිහට ඔයාලා තියාගන්න අවශ්‍යයි ඔයාලා ලයිව් මාකට් එක ට්‍රේඩ් කරද්දී හැබැයි මම දැන් ඔයාලට මේක මේ එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා ස්ට්‍රැටජි එක මම මේක 15කට වගේ දාගන්නවා එතකොට මට ලයිව් මාකට් එකේ ඉඳලා ආපස්සට FEG 15ක් පෙන්නනවා ඉතින් ඒ විදිහට දාගෙන මම මේක ඕකේ කරගන්නවා ඕකේ කරගත්තාට පස්සේ ඔයාලට මේ විදිහට FEG මාකට් එකේ තියෙන විදිහ බලා ගන්න පුළුවන් right මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වගේත් ඔයාලට කලස් වෙනස් කරගන්න පුළුවන් ඒක ඔයාලා බලලා හොඳ විදිහක් බලලා දාගන්න හරි right එතකොට දැන් අපි ස්ට්‍රැටජි එකට යමු ස්ට්‍රැටජි එකට යද්දී ඔයාලා දන්නවා මාකට් එකේ ප්‍රධාන වශයෙන් ට්‍රෙන්ඩ් වර්ග තුනක් තියෙනවා ඉතින් ඒකෙන් එක ට්‍රෙන්ඩ් එකක් තමයි අප් ට්‍රෙන්ඩ් එක අනික ඩවුන් ට්‍රෙන්ඩ් එක අනික සයිඩ් වේ මාකට් එක එතකොට SMC concept එක අනුව ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක යනවා නම් යන්න ඕනේ ලෝව ලෝස් සහ ලෝව හයිස් හදාද මේක බේසික් කාරණාවක් ට්‍රේඩින් වල ඉතින් එහෙම යනකොට ඔයාලට පුළුවන් බලා ගන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක තියෙන මාකට් එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනකොට ෂොට් එකක් එහෙම නැත්නම් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදෙනවා. ඉතින් එහෙම හැදිච්ච මාකට් එකක මෙන්න මෙතන මම මේ කියන්නේ මේ ඒරියා එක ගැන. දැන් ඔන්න මාකට් එක අප් වුණා මෙතනින් ෂොට් එකක් දීලා ඩවුන් වෙලා තියෙනවා. ඩවුන් වෙන මාකට් එක මෙතන මේ සෝන් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මේක අප් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන ඕඩර් බ්ලොක් එකක්. දැන් ඔයාලා හිතනවා ඉතින් මේක මේ ඉන්ඩිකේටර් එකේ මේ ලෙවල් එකට ගියාට පස්සේ පෙන්වනවා කියලා නැහැ. මේ ඉන්ඩිකේටර් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ලෙවල් එක මීට කලින් ඉඳලම ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. මම ඔයාලට රීප්ලේ ඔප්ෂන් එක අරගෙන පෙන්නන්නම්. right මෙන්න මෙතනට ගියාට පස්සෙත් ඔයාලට රීප්ලේ එකේදී බලා ගන්න පුළුවන්. right තප්පරයක් දෙන්න ඉන්ඩිකේටර් එක ලෝඩ් වෙනකන්. right ඉන්ඩිකේටර් එක ලෝඩ් වුණා. දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔන්න මාකට් එක යන ගිහිල්ලා තියෙන විදිහ. හරි මෙන්න මේ සෝන් එක පෙන්වනවා. දැක්කද කලින් ඉඳලා මේ සෝන් එක පෙන්වනවා. ඉතින් ඒ සෝන් එකට ගිහිල්ලා තමයි මාකට් එක නැවත අප් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට හිතෙනවා මේ සෝන් එකට ගියපු ගමන් ඔන්න ඔයාලට එන්ට්‍රි එකක් ගත්තා නම් ට්‍රේඩ් එකක් ගත්තා නම් ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා කියලා. ඔව්. එතනින් ගන්න තිබුණා. right නමුත් අපි මේක වැඩි විශ්වාසයෙන් කරන්න ඕන නිසා තමයි අපි මේ කියන ස්ට්‍රැටජි එක යූස් කරන්නේ. right ඉතින් මේ ස්ට්‍රැටජි යූස් කරද්දී ඔයාලට බලන්න පුළුවන් මම කතා කරේ මෙතන මෙන්න මෙතන මේ ඕඩර් බ්ලොක් එකට වැටිලා මාකට් එක ආපහු හැරෙද්දී අපි අර කලින් කතා වුණා වගේ දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මාකට් එක අනිත් පැත්තට shift වෙන්න නම් චොච් එකක් හදන්න ඕනේ. ඉතින් මේ හදපු චොච් එක මෙතන තියෙනවා. මේ චොච් එක හැදිච්ච ගමන් ඔයා මාකට් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න යන්නේ නැහැ. ඔයා මෙන්න මේ FEG එකකට එහෙම නැතිනම් නැවත ඕඩර් බ්ලොක් එකකට මාකට් එක එනකන් ඉන්න ඕනේ. right ඉතින් ඔයාලට පේනවා මෙතන FEG අපි enable කරගත්ත නිසා මෙතන FEG පෙන්නනවා. ඉතින් මේ FEG එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ FEG එකේ තියෙන උඩ ලයින් එකෙන් වගේ ඔයාලට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මෙතනදී. එතකොට අපි ස්ටොප් ලොස් එක විදිහට මෙන්න මේ FEG යට ලෙවල් එක තමා ගන්නෙ. දැන් ඔතන මෙතන FEG දෙකක් තියෙන නිසා ඔයාලට ඕන නම් මේ ලෙවල් එක ගන්නත් පුළුවන්. නමුත් ඒක ඔයා ගන්න රිස්ක් එක අනුව තීරණය වෙන්නේ. ඉතින් මම මෙතනදී මෙන්න මේ FEG එකේ යට ලෙවල් එක තමයි ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක විදිහට ගන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් එක කෝල් කරද්දී 1 to 2R 1 to 3R වගේ කරනවා. ඉතින් එහෙම 1 to 2R වලින් උඩ කරනවා නම් තමයි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් විදිහට තියෙන හොඳ ප්‍රොෆිට් එකක් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේ 1 to 3R කියන එක easy මේ ට්‍රේඩ් එක මෙතනින් වින් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම කාරණාවක් තමයි විශේෂ කාරණාවක්. ඔයාලට මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ සෝන් එක වෙනකම්. ඉතින් මේ සෝන් එකත් අපේ ඉන්ඩිකේටර් එකේ කලින්ම පෙන්නනවා. මෙන්න මේ සෝන් එක වෙනකම් ඔයාලට හෝල්ඩ් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඔයා ට්‍රේඩ් එක හෝල්ඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් එක ගැන කරගන්න. ඒක අමතක කරන්න එපා. අඩුම තරමේ 1 to 2R වගේ යනකොටවත් ඔයාගේ ස්ටොප් ලොස් එක බී කරගෙන ඒ විදිහට ඔයාගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඔයා දැනගන්න ඕනේ. right ඉතින් මේක එතකොට ඔයාලට පේනවා වින් ට්‍රේඩ් එකක් විදිහට මේ විදිහට මේ ස්ට්‍රැටජි එකේ විදිහට මේක ගිහින් තියෙනවා. දැන් අපි මේ ලෙවල් වලටම යනකම් ඇත්ත කතාව හෝල්ඩ් කරන්න නැහැනේ. හැබැයි නමුත් අපිට 1 to 3R වගේ යනකම් මේක ඊසි කරන්න පුළුවන්. මොකද අපි මේ ට්‍රෙන්ඩ් එක shift වෙනත් එක තමයි ට්‍රේඩ් එක ගන්න. එතකොට 1 to 3R වගේ යනකොට දැන් උදාහරණයක් වගේ විදිහට දැන් මේ ට්‍රේඩ් එකේ ඔයාලට පිප්ස් 80ක් වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. right එතකොට අපි තව එකක් බලමු. දැන් ඔන්න අපි අප් ට්‍රෙන්ඩ් එකට shift වෙද්දී මෙතනින් එන්ටර් වුණා. එන්ටර් වුණාට පස්සේ ඔයාලට පේනවා මේ මාකට් එක නැවත මෙන්න මේ සෝන් වලට ගිහින් තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී ඔයාලට දැන් මම වීඩියෝ එක කරද්දී නම් මෙතන සෝන් එකක් පෙන්නුවා. මොකද ඒ සෝන් එක ඉන්වැලිඩ් වෙලා තියෙනවා. මෙන්න මේක මේ කැන්ඩල් එකෙන් බ්ලොක් වෙලා තියෙන නිසා මේ බ්‍රේක් වෙලා තියෙන නිසා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ ඉන්ඩිකේටර් එකෙන් බලන්න මෙන්න මේ විදිහට අප් වෙලා තියෙනවා. අප් වුණාට පස්සේ මෙතන නැවත මාකට් එක යටට shift වෙලා තියෙනවා. යටට shift වෙද්දී මෙතන චොච් එකක් හදලා තියෙනවා. චොච් එක හැදුවට පස්සේ මෙන්න මේ කියන ලෙවල් එකට මෙන්න මේ කියන ලෙවල් එක කලින් ඕඩර් බ්ලොක් එකක් විදිහට වැඩ කරා. දැන් මෙතනින් බ්‍රේක් වෙන්න කලින් right ඉතින් බ්‍රේක් වුණාට පස්සේ ඒක ඩිසපියර් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදිත් ඔයාලට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. දැන් මම මෙතනදි ගත්ත එන්ට්‍රි එකක් ගැන මම channel එකේ දාලා තියෙනවා බලන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් එතනදිත් ඔයාලට මෙතන මේ තියෙන ඕඩර් බ්ලොක් එකට
වැටුණාට පස්සේ මේ මාකට් එක නැවත ආවට පස්සේ එන්ට්‍රියක් ගන්න පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ ලෙවල් එකේදී. ඉතින් එතකොටත් මෙන්න මෙතන තිබ්බ ඕඩර් බ්ලොක් එක උඩ ලෙවල් එකට තා ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක ඊට පස්සේ ඔයාලට මෙන්න මේ 1 to 2R 1 to 3R easy ගන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. right. ඉතින් ඒ විදිහට ඒ ස්ට්‍රැටජි එකත් එක්ක ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් තව මෙතන දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න right sorry. right. දැන් මෙතනත් ඒක ප්‍රොෆිට් ට්‍රේඩ් එකක්. දැන් මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මාකට් එක දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා ඔන්න අප් වෙන්න මෙතන චොච් එකක් හදලා තියෙනවා. හැදුවට පස්සේ අපි නැවත බලනවා මාකට් එක FVG එකකට. එහෙම නැතිනම් ආපහු ඕඩර් බ්ලොක් එකකට එනවද කියලා. ඕඩර් බ්ලොක් එකකට මේ මෙතන FVG එකට ඇවිල්ලා තියෙනවා මාකට් එක. මේ FVG එකට ආවට පස්සේ ඔයාලට මෙතනිනුත් අර විදිහම ලොන්ග් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ ලෙවල් එකේදී ඔයාලට ගන්න පුළුවන් තියෙනවා. මේක නම් මේ අටම FVG එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අටම FVG එකෙන් එහෙම නැත්නම් මේ මැදින් හරිය ඔයාලට එන්ට්‍රියක් ගන්න පුළුවන්කම තියෙනවා. ස්ටොප් ලොස් එක මෙතන මේ තියෙන යට FVG එකට දානවා. ඉතින් මේ විදිහට FVG දෙකක් තියෙනවා නම් හොඳම දේ තමයි ඔයා රිස්ක් එක මැනේජ් කරන්න FVG දෙකක් තියෙනවා නම් යටම තියෙන ස්ටොප් ලොස් එකට දාන්න. හැබැයි ඉතින් එතකොට ඔයා රිස්ක් ගන්න ප්‍රමාණය අඩු කරන්න වෙනවා. ඒක මතක තියාගන්න. ඒක මම අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒක ඔයාලගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඔයාලා දැනගන්න ඕනේ. රයිට්. එතකොට මෙතනත් 1 to 3R easy අරන් තියෙනවා මේ 1 to 3R easy අරන් තියෙනවා. මෙතනත් මේ zone එකටම මාකට් එක නැවත අප් වෙලා තියෙනවා. දැන් මේ මෙතන මේ zone එකට මාකට් එක ගිහිල්ලා තියෙනවා. රයිට්. අපි කලින් ඉන්ඩිකේටර් එකේ මම කලින් ඔයාලට වීඩියෝ එක හදද්දි මේ මෙතන මේ zone එක පෙන්වනවා. මම ඒක කිව්වා. ඒක ඩිසපියර් වෙලා තියෙන වෙන මොකුත් ඉඳන් නෙමෙයි. මේක බ්‍රේක් වුණ නිසා. හරි. එතකොට දැන් අපිට ඊළඟ ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔන්න අපිට මොන්ටේ කරන් ඉන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එක. මෙන්න මේ ලෙවල් එක. හැබැයි දැන් මෙතනද ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හැම ලෙවල් එකකම පර්සන්ටේජ් එකක් පෙන්නනවා. එතකොට මේ තියෙන ඕඩර් බ්ලොක් එකක් විතරක් නෙමෙයි මේක ප්‍රීමියම් ඕඩර් බ්ලොක් එකක්. ඒ කියන්නේ මේ ඕඩර් බ්ලොක් වල තියෙන හොඳම කොටස තමයි. ඒ කියන්නේ බයස්ලා සෙල්ස්ලා වැඩිපුර ඇක්ටිව් වෙලා ඉන්න zone එක තමයි මෙතනදී මේ ඉන්ඩිකේටර් එකේ ඕඩර් බ්ලොක් එකක් විදිහට ඔයාලට පෙන්වන්නේ. එතකොට ඒකත් එක්ක ඔයාලට පර්සන්ටේජ් එක පෙන්නනවා. එතකොට මේ පර්සන්ටේජ් එක 20ට වඩා වැඩි නම් ඒවා හොඳට වැඩ කරනවා මේ මාකට් එකේ. එතකොට දැන් ඔයාලට මෙතන මොන්ටර් කරන් ඉන්න පුළුවන්. මේකට වඩා මෙතන මොන්ටර් කරන් ඉන්න පුළුවන්. මෙතනදී අර මං කිව්ව විදිහට මෙතනින් මාකට් එක නැවත හැරිලා චොච් එකක් හදලා ආපහු මාකට් එක FVG level එකකට හරි මේ ආපහු මාකට් එක ඕඩර් බ්ලොක් එකකට හරි ආවොත් ඔයාලට බය නැතුව එන්ට්‍රියක් ගන්න පුළුවන්. මෙතනදී 1 to 3R risk reward ratio එකෙන්. හරි. ඉතින් ඒ විදිහට ඔයාලට මේ ඉන්ඩිකේටර් එකත් එක්ක ට්‍රේඩ් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම winning trade. ඔයාලා මේ හරි ස්ට්‍රැටජි එක යූස් කරනවා නම් සෑහෙන accuracy එකකින් ඔයාලට මේ ඉන්ඩිකේටර් එකත් එක්ක ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එතකොට අපි දැන් මම මේ ටික ක්ලියර් කරගන්නවා. ක්ලියර් කරගෙන අපි යමු දැන් දෙවෙනි ස්ට්‍රැටජි එකට. ඉතින් මේ ස්ට්‍රැටජි එක ඔයාලට යූස් කරන්න පුළුවන් ට්‍රේඩින් වලට බිගිනර් කෙනෙක් වුණා. හරිද? ඉතින් මේ ස්ට්‍රැටජි යූස් කරද්දී අපි මේ කලින් කතා වුණා මෙන්න මේ zone ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔයාලට මේ බලන්න පුළුවන් මේ මෙන්න මෙතන මම අර කිව්ව ප්‍රීමියම් ඕඩර් බ්ලොක් zone එහෙම නැත්නම් internal buy sell activities වෙන තැන. ඉතින් මේකෙදි ඔයාලට මේ තියෙන්නේ මාකට් එකේ ලොකු whales-ලා එහෙම නැත්නම් ලොකු banks වගේ අය මාකට් එකට එන්ටර් වෙන තැන. එහෙම නැත්නම් ඔයාලට ඒකත් ඇඩ්වාන්ස් වැඩි නම් බයස් දැන් මෙතනදී පෙන්වන්නේ බයස්ලා වැඩි හරියක් මාකට් එකට එන්ටර් වෙන තැන. එයාලගේ ලිමිට් ඕඩර්ස් ප්ලේස් කරලා තියෙන තැන තමයි මෙතන පෙන්වන්නේ. එතකොට ඒකේ තියෙන පර්සන්ටේජ් එක වැඩි නම් ඒ කියන්නේ 20කට වඩා වැඩි නම් ඔයාලට අන්න ඒ zone එකේදීත් ඔයාලට එන්ටර් වෙන්න පුළුවන් ට්‍රේඩ් එකකට මේක ගැන නොදන්න කෙනෙක්ට. හැබැයි එතනදී එන්ටර් වෙනකොට ඔයා අඩුම තරමේ ඔයාලට වොලියුම් එකවත් ඒ කියන්නේ මාකට් එකේ වොලියුම් එක හරි එහෙම නැත්නම් ඒත් එක්කම ඔයාලට තව කන්ෆර්මේෂන් එකක් විදිහට බලන්න පුළුවන් හැදෙන කැන්ඩල් එක. කැන්ඩල් එකේ ස්වභාවයත් බලලා ඔයාලට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් නම් මේ මෙන්න මේ ස්ට්‍රැටජි එකකට ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට බලන්න පුළුවන් දැන් මෙතනදී ඔන්න මාකට් එක ඇවිල්ලා තියෙනවා. මෙතනදී බලා ගන්න පුළුවන් 144ක්. ඒ කියන්නේ 20 දැන් අපි කිව්වේ 20නේ. 20ට වඩා 144 ලොකු ගාණක්. එතකොට මෙන්න මේ ලෙවල් එකේදී මාකට් එක මේ ලෙවල් වලට වැටුණාට පස්සේ ඔයාලට බයි මෙතන වොලියුම් එකක් අවශ්‍ය නම් දාගන්න පුළුවන්. එතකොට ඊට අමතරව දැන් ඔන්න මෙතනදී මේ හරියට මේක මේ ලෙවල් එකේ මේ යට ලයින් එක ටච් කරලා ඇවිල්ලා තියෙනවා. ටච් කරලා ඇවිල්ලා මෙතනින් ට්‍රේඩ් වෙද්දී ඔයාලට කැමති නම් මෙන්න මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. මේක ලොස් වෙද්දී දැන් මේ හැදුන කැනල් එකේ හයි එක ලොස් වෙද්දී ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ zone එකේ යට ස්ටොප් ලොස් එක තියෙනවා. තියලා ඒත් ඔයාලට 1 to 2R 3R වගේ ට්‍රේඩ් එක හෝල් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ එහෙම එන්ට්‍රීස් ගන්නව නම් ඔයාට අඩුම තරමේ මෙන්න මෙතන තියෙන ට්‍රෙන්ඩ් බොක්ස් එකේ
තියෙන මෙන්න මේ මේන් ට්‍රෙන්ඩ් තුන. එහෙම නැතිනම් මේ 15 මිනිත් ට්‍රෙන්ඩ් එක ඇරෙන්න අනිත් තියෙන ටයිම් ෆ්‍රේම් වල ට්‍රෙන්ඩ් ඔක්කොම දැන් ඔයා බුලිෂ් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඒ කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යයි කියලා මාකට් එක අප් වෙයි කියලා ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙන්න මේ තියෙන ට්‍රෙන්ඩ් තුනම බුලිෂ් වෙලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒකට තමයි ඔයාලට මේ ට්‍රෙන්ඩ් බොක්ස් එක දීලා තියෙන්නේ. රයිට්. ඔන්න දැන් අපි ඉන්ඩිකේටර් එකත් එක්ක දැන් කතා කරද්දී රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්වා කලින් මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ zone එක මොනිටර් කරන්න ඉන්න කියලා. ඉස්සෙල්ලා මම කිව්වා මේ zone එකට ඇවිල්ලා මාකට් එක වැටෙයි කියලා. මේ බලන්න මේ වීඩියෝ එක කරන ගමන්ම ඉන්නේ මෙන්න මේ zone එකට ඇවිල්ලා මාකට් එක මේ වැටිලා තියෙනවා. හැබැයි මතක තියාගන්න දැන් මේක අපි ගන්නවා නම් මේක කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට ගන්න මේ. මොකද මේ ටයිම් ෆ්‍රේම් ඔක්කොම බුලිෂ්. එතකොට මේ කවුන්ටර් ට්‍රේඩ් ගන්නකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. හරිද? හැබැයි දැන් මෙතන අර 120ක් මෙතන පෙන්නන නිසා ගත්තට ගැටලුවක් නැහැ. නමුත් මතක තියාගන්න ඕන මෙහෙම කවුන්ටර් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයා 1 to 3R වෙනකන් හෝල්ඩ් කරන්නේ අඩුම 1 to 1R 1 to 2R වගේ වෙනකන් විතරයි ඔයා ට්‍රේඩ් එකට හෝල්ඩ් කරන්න ඕනේ. මොකද මතක තියාගන්න ඕන මේක කවුන්ටර් ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ අපි ට්‍රෙන්ඩ් එකට එගනිස් ට්‍රේඩ් කරන්නේ. දැන් මෙතනින් ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් මේ යට ලෙවල් එකකින් එන්ටර් වුණා නම් මෙතන උඩ ලෙවල් එකේ ස්ටොප් ලොස් එක තියලා ඔයාලට දැනටමත් මේ ට්‍රේඩ් එක හොඳ ප්‍රොෆිට් එකක් ගෙනල්ලා තියෙනවා. මේ 1 to 1R easy ගහලා තියෙනවා මේ. බලා ගන්න පුළුවන්. දැන් මම මේක කලින් කිව්වා ඔයාලට. ඔව් මේ 1 to 15 වගේ තියෙනවා. රයිට්. ඉතින් මේක මේ වගේ ට්‍රේඩ් එකක් අපි ගන්නවා නම් අනිවාර්යෙන් ට්‍රෙන්ඩ් එකට එගනිස්ට් ගන්න. හැබැයි වැඩ කරනවා ඉන්ඩිකේටර් එකේ තියෙන ඇකියුරසි එකත් එක්ක අනිවාර්යෙන් මේක වැඩ කරනවා. හැබැයි ඒක රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා ඒ විදියට කවුන්ටර් ට්‍රේඩ් කරනවා නම් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මෙන්න easy 1 to 2R ඇදුණා ට්‍රේඩ් එක මේ. රයිට්. ඔන්න මේ zone එකට ආවා. රයිට්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි කලින් කතා වුණු ට්‍රේඩ් එක. ඉතින් මේ ලෙවල් එකට ආවට පස්සේ මම කියවා මාකට් එක වැටෙනවා කියලා මේ වැටිලා තියෙනවා මාකට් එක easy. මම අර කලින් කිව්වා වගේ 1 to 2R මේක easy අරන් තියෙනවා. ඉතින් එතකොට අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ලොකුවට හෝල්ඩ් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් වලට වෙනකම්ම හෝල්ඩ් කරන්න බෑ අපිට. මොකද ඒකට හේතුව අපි තියෙන ලොකු ටයිම් ෆ්‍රේම් වල ට්‍රෙන්ඩ් එක තියෙන්නේ බුලිෂ් විදියට. එතකොට අපි මේක කවුන්ටර් ට්‍රේඩ් එකක් විදියට තමයි අරන් තියෙන්නේ. ඒ හේතුව හින්දා. ඉතින් ওই විදියට ඔයාලට මේ ඉන්ඩිකේටර් එකත් එක්ක රේට් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් මම මේක 5 මිනිත් 15 මිනිත් යන ටයිම් ෆ්‍රේම් වල තමයි මම යූස් කරන්නේ. ඉතින් ඕන කෙනෙක්ට මේක ලොකු ටයිම් ෆ්‍රේම් එකකට උනත් ගිහිල්ලා බලලා බෑක් ටෙස්ට් කරලා ඉන්ඩිකේටර් එකත් එක්ක රේට් කරන්න පුළුවන්. නිකම්ම ගිහින් රේට් කරන්න එපා. දැන් මෙතනත් ඔයාලට පේනවා මේ 1 hour. මේ 1 hour. දැන් මේ මෙතන මේ යන සෙල් එක මේ 1 hour ඒ zone එකටම ගිහිල්ලා හරියටම ඒ zone එකෙන් තමයි රිජෙක්ට් වෙලා එතනින් වැටිලා තියෙන්නේ. ඉතින් මේක දැන් අපි පිප්ස් විදියට ගත්තොත් මේ යට zone යට ලයින් එකේ ඉඳලා මෙතන ගත්තා. පිප්ස් 160කට එහා ප්‍රමාණයක් ගිහින් තියෙනවා ට්‍රේඩ් එක. ඉතින් එතකොට ඉතලා බලන්න මේක හොඳ ප්‍රොෆිටබල් ඉන්ඩිකේටර් එකක් කියන එක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ හැම ටයිම් ෆ්‍රේම් එකකම මේක වැඩ කරනවා. හැබැයි මම මේක වැඩිපුර යූස් කරන්නේ 5 මිනිත් 15 මිනිත් දෙකේ. ඒ නිසා අනිත් ඒවත් එක්ක ඔයාලා යූස් කරනවා නම් අනිවාර්යෙන් බෑක් ටෙස්ට් කරන්න. ඒත් එක්කම ඔයාලට විශේෂ කාරණාවක් කියන්න ඕන. දැන් මේක මේ මම ගෝල්ඩ් chart එකේ යූස් කරන්නේ. කියන්නේ forex trading වල. හැබැයි මේවා forex trading වලට විතරක් නෙමෙයි මේක ක්‍රිප්ටෝ මාකට් එකටත් වැඩ කරනවා සෑහෙන දුරට. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම BTC වලට දැන් ගිහින් බලමු අපි නිකන් දාගෙන. රයිට්. ඔන්න මම BTC වල ඉන්නේ. BTC වලත් මේ විදිහින් ඩවුන් වෙනවා BTC එකත්. බලමු අපි දැන් ඉන්ඩිකේටර් එකේ ඒ zone එකකට ගිහිල්ලාද ඩවුන් වෙන්නේ කියලා. රයිට්. මෙන්න පේන්නනවා මේ zone එකකට ගිහිල්ලා තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. 15 මිනිත් වල මේ 134ක්. කියන්නේ මෙන්න මේ zone එකේදී 134ක් සෙලස්ලා ඇක්ටිව් වෙලා තියෙනවා. ඉතින් ඒ ලෙවල් එකට ගියාට පස්සේ තමයි මාකට් එක මේ විදිහට ඩවුන් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපිට BTC වල නම් මොන්ටර් කරන් ඉන්න පුළුවන්. මෙතනදී වෙන zone එකක් පෙන්වන්නේ නැහැ. මෙන්න මේ යට zone එක මොන්ටර් කරන් ඉන්න පුළුවන්. ඒ zone එක බ්‍රේක් වුණොත් මේ BTC එක මෙන්න මේ ලෙවල් එකටම වැටෙන්න පුළුවන්. දැනට මේ තියෙන ඉන්ඩිකේටර් එකේ තියෙන ඩේටාත් එක්ක බලද්දී. හරිද? ඉතින් මේක හෝල් කරොත් නැවත මෙතනින් මාකට් එක අප් වෙන්න පුළුවන්. BTC වල 1 day time frame එක බේරිෂ් විදියට තියෙන්නේ. එතකොට මේක වැඩි හරියක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට තමයි බර වෙලා තියෙන්නේ කියන එක මතක තියාගන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් බොක්ස් එකෙන්. හරිද? ඉතින් මේක BTC වලට විතරක් නෙමෙයි අලුතින් එන coin වලට දෙම සෑහෙන දුරට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක්. ඉතින් මේක මතක තියාගන්න ඔයාලා අනිවාර්යයෙන්ම යූස් කරනවා නම් ඔයාලගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ මනි මැනේජ්මන්ට් එක හරියට කරගන්න ඕනේ. ඉන්ඩිකේටර් එකේ ඇක්සස් ගන්න කොහොමද කියලා මම කියන්නම්. ඉන්ඩිකේටර් එකට පේමන්ට් එකක් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ ගැන විස්තර මොනවද කියලා ඔයාලා මට මැසේජ් එකක් දාන්න. මම මේ වීඩියෝ එකේම WhatsApp නම්බර් එකයි සහ Telegram user name එක දානවා. ඒත් එක්කම comment section එකේ හරි description එකේ හරි
Telegram channel එකේ link එක දානවා. ඉතින් ඔයාලට Telegram වලින් add වෙන්න පුළුවන්. add වුණාට පස්සේ ඔයාලට ඉන්ඩිකේටර් එක ගැන හැම විස්තරයක්ම Telegram channel එකේ අප්ඩේට් කරනවා. ඒ වගේම මේ ඉන්ඩිකේටර් එකෙන් ගන්න හැම ට්‍රේඩ් එකක්ම ඔයාලට ෆ්‍රී දෙනවා. පුළුවන් වෙලාවට දවසට එකක් හරි ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඉන්ඩිකේටර් එක ගත්තා හෝ නොගත්තා. ඉතින් ඔයාලගේ පර්සනල් ඇනලයිස් වලට ඉන්ඩිකේටර් යූස් කරගන්නවා නම් විතරයි ඔයාලට පේමන්ට් එකක් කරන්න වෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර වලට මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. හැමෝටම ස්තුතියි වීඩියෝ එක බැලුවට. තවත් වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.